ඔබට කාව හරි ඉඹින්න ඕන වුණාට පස්සේ ඔබගේ දරුවෙක් හෝ වේවා මොන හරි සම්බන්ධයක් තියෙන කෙනෙක් හෝ වේවා ඉස්සෙල්ලම මොකද ඔබ කරන්නේ? ඉස්සෙල්ලම ඔබ පර්ෆියුම් ගස්ස ගන්නව නේද මේ මිනිහයාට? ඔක්කොටම කලින් බිරිඳට ගෙනත් දෙන්නේ මොකද්ද? පර්ෆියුම් බෝතලයක් වෙනත. එහෙම කරන්න වෙනවා. මොකද හේතුව වෙන්නේ මේ ශරීරය කියලා කියන්නේ කුණු ගඳ ගහන එකක් වෙනත. ඒක ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ අම්මගේ තාත්තගේ දරුවගේ ඔය කාගෙත් එහෙමයි වෙනත. කුණු ගඳ ගහන එකක් නේ ශරීරය කියලා කියන්නේ. ඒක පිළිගන්නවද නැද්ද? ශරීරය කියන්නේ කුණු ගඳ ගහන එක. දවසක් නාන්න නැතුව හිටියනම් පලාතක ඉන්න බෑ වෙනත. තුවාලයක් එහෙම හැදුනා නම් බල්ලෝ කපුට පන්නන්න වෙන මට්ටමක් තියෙන්නේ නේද? අන්න ඒක නිසා තමයි එදා ඉඳලා භාග්‍යවතුන් වහන්සේගේ සමයටත් කලින් ඉඳලා ඔබ හින්දු චිත්‍රපටි අරවා මේව චිත්‍රපටි වල දැකලා ඇති පින්විතනේ. මහත්තයා ගෙදර එනකොට අරන් එනවා අර සමන් පිච්ච වගේ අර ගොතපු ඔය දෙමළ චිත්‍රපටි හරි මේ බල්ලා තියෙනවා නම් එහෙම එකක් අරගෙන එනවා. ඒකට හේතුව පින්විතනේ මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න බෑ නේද? ගඳයි. මේ ලෝකේ තියෙන ස්වභාවය මේ කියන්නේ පින්විතනේ. නමුත් ඔය ලෝකේ තියෙන ස්වභාවය ඕක උනාට මිනිස්සයා මොකද කරලා තියෙන්නේ පින්විතනේ? පර්ෆියුම් කියලා જાතියක් හදාගෙන ඔක්කොටම කලින් ටුස් ගාලා ගැහුවා. දැන් හරි. මම මේ ඔබට ඔබගේ ජීවිතයෙන් උපමා අරගෙන පෙන්නන්නේ පින්විතනේ උදාහරණ අරගෙන පෙන්නන්නේ ඔබ බලන්න පින්විතනේ ඔබ නටන විගඩමේ හැටි ඔබ හිතාගෙන ඉන්නවා ලෝකේ ආස්වාදය කියලා නමුත් ඒක බින්දු මාත්‍රියවත් ආස්වාදයක් නැහැ ලෝකෙ පින්විතනේ ඒක නිසා ඔබ උත්සාහ කරනවා පින්විතනේ අර ඔබගේ මතේ තහවුරු කරගන්න මේ ලෝකේ ඔය කියන තරම් ආස්වාදයි නම් මොකටද හද ගන්න පින්විතනේ